කෙල්ල කවුද කියලා තිබුණේ මේ මගේ මේ කෙල්ලකින් නම කියන්න පුළුවන් මේ මගේ කෙල්ලගේ නම දැනගන්න මොනවද දැනගන්න ඕනද කියන්නකෝ හරි එහෙනම් ඔන්න කියනවා අහගන්න හොඳේ හොඳට අහගන්න දැන් හොඳට අහගන්න ආයෙ අහන්න බෑ හොඳේ කෙල්ල කවුද කියලා හොඳේ අද ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති මම Q&A එක ගේන්නේ නැද subscribe 6 කලට මම post එකක් දැම්මා මේ Q&A එකට කට්ටියට ප්‍රශ්න අහන්න කියලා මට දාන්න බැරුණා Q&A එක 6 කලට නෙමෙයි දැන් 9k වෙලා channel එකේ මට thank you 9k ගහන්න උදව් කරාට ඊළඟ අපි කොහොම හරි 10k ගහමු 10k මම මේ වීඩියෝ එක දාදී 10k වෙලා තියෙද්දි දන්නේ නැහැ කියන්න බෑ මට ඒක හරියටම එහෙනම් අපි වැඩි කතා නැති යම් වීඩියෝ එකට එහෙනම් මගේ channel subscribe කරලා bell icon එකත් all press කරලා like එකක් දාලා වීඩියෝ එකට යන්න Okay. අපේ තරුෂාන් අයියා අහලා තියෙනවා තරුෂාන් vlog එයා අහලා තියෙනවා ඔයගොල්ලෝ දන්නේ නැති නැත්තම් එයා YouTube එකේ ගහලා බලන්න තරුෂාන් vlog කියලා අනිවාර්යෙන් එයාගේ channel එකේ එයාගේ හොඳ වීඩියෝ තියෙන hallmark experiment එයා අනිවාර්යෙන් ආ subscribe කරන්න මට කියන්න තියෙන්නේ එයා දාලා තියෙනවා ලස්සන ගමනක් යන්න thank you අයියේ ඊට පස්සේ SL mini caption ඔයා ආසම TV channel එක මොකද්ද මම ආසම TV channel එක දෙරණ හිරු වජිර තරංග කියලා කෙනෙක් අහලා තිනවා ඔය ආසම ක්‍රීඩා මොකද මම ආසම ක්‍රිකට් ක්‍රීඩාවකට SL මිනි බෝයි ඔය ආසම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද මම ආසම පැතුම් නිසංකට ආය අහලා තිනවා SL මිනි බෝයි ඔය ඉදිරියට ගේන්න ඉන්න වීඩියෝ මොනවද මම ගේන්න ඉන්නේ චැලෙන්ජ් ඒ වගේ තමයි ආය අහලා තිනවා අර වජිර තරංග හොඳම යාළුවා කවුද මගේ හොඳම යාළුවා ඉතින් ගොඩක් කට්ටිය ඉන්න නම් වශයෙන් කියන්න බෑ SL මිනි කැප්ෂන් කියලා එකක් අහලා තිනවා ඔයා කන්නාස පල්තන මොකද මං කන්නාස කොමඩු විදිතා මාලනී කෙනෙක් අහලා තිනවා ඔය ආසම YouTuber කවුද මං ආසම මිනි කැප්ෂන්ට තමයි මිස්ටර් බීස්ට් ඊට පස්සේ ඔය day of fashion ඔය තමයි මොකද්ද මේ හේෂාන් vlog හේෂාන් ටෙක්නික් ඒක ඔය කට්ටියට තමයි තරුෂාන් අපේ තරුෂාන් vlog ගයියා යා අමතක කරන්න හොඳ නෑ ඊට පස්සේ ගේමින් ඩොගි කෙනෙක් අහලා තිනවා ඔයාගේ ආසම වාහනේ මොකද්ද මං ආසම BMW i8 වලට අයලා අහලා තිනවා SL මිනි කැප්ෂන් කෙනෙක් අහලා තිනවා ඔයා අනාගතේ කවුරු වගේ වෙන්නද කියලා හොඳ YouTuber කෙනෙක් තව හොඳ රස්සාවක් කරනවා ඔව් මේ වීඩියෝ එක බලුවා නම් මේ channel subscribe කරන්න ඉතින් නොකර ඉන්න එක කො subscribe කරන්න channel එක මගේ නයි editors කෙනෙක් අහලා තිනවා ඔය කෙල්ල කවුද ඒක අන්තිමට කියන්න දැම්ම කියන්න බෑ ඔය ආසම ක්‍රිකට් කීඩකයා කවුද මං කලින් කිව්වා පැතුම් නිසංක ඔය ආසම කෑම මං ආසම කෑම කලින් කිව්වා කොමඩු ඔයාගේ බර මගේ බර මට මතක නෑ ඉස්කෝලේ එකේ මට මතක නෑ හරියටම මට මතක නෑ ඔයාට ගෙදරට කියන නම මොකද්ද මට ගෙදරට කියන්නේ ගෙදර කට්ටිය කියන්නේ පුතේ කියලා ඉස්කෝලේට ගෙන්නම කියන්නේ යාළුවෝ කියන්නේ බං එහෙම අනම්මනම් කියන ඉතින් ඔයාගේ යාළුවන්ගෙන් කැමතිම YouTube එහෙම කියන්න බෑ ගොඩක් කට්ටිය ඉන්නවා ගේමින් ඩොගි ඊට පස්සේ ගේමින් ඩොගි එයා ඉන්නවා තව ඊට පස්සේ ගොඩක් කට්ටිය ඉන්නවා මතක නෑ නම් SL මිනි මාස්ටර් ආතල් ලෝයි කියලා කෙනෙක් අහදෙනවා ඇත්ත අහදෙනවා කෙල්ල කවුද යා අන්තිමටම කියන්න ඊට පස්සේ අර වජිර තරංග කියලා කෙනෙක් අහදිනවා ඔයා කැමති කවුරු වගේ වෙන්නද මං මේ මොකද්ද හොඳ YouTuber කෙනෙක් හොඳ YouTuber කෙනෙක් වෙන්න කැමති ඔයා කැමති මේ යාළුවා එම කැමති මේ යාළුවා නෑ ඔයා ඊට පස්සේ වජිර තරංග කියලා එක්කෙනා තියෙනවා ඔයාට මේ තැනට එන්න කොච්චර කල් ගියාද මේ තැනට එන්න මාස 5ක් වගේ පොඩි කාලයක් ගියා අර විදිතා මාලිනී කෙනෙක් එක්කලා තියෙනවා ඔයාට උදව් කරන අය කවුද මට උදව් කරනවා ගොඩක් කට්ටිය ඉන්නවා මගේ ඉස්කෝලේ යාළුවෝ උදව් කරනවා ගෙදරින් උදව් කරනවා ගොඩක් කට්ටිය උදව් කරනවා වජිර තරංග කියනවා ඔයාට වැඩියෙන්ම උදව් කරලා තියෙන කවුද වැඩියෙන්ම උදව් කරලා තියෙන්නේ ඉතින් මගේ ඉස්කෝලේ යාළුවෝ තමයි ඉස්සර channel එක පටන් ගත්ත දවස්වල වීඩියෝ බලලා like කරලා support එක දුන්නා මට ඒගොල්ලෝ කොහමත් අයාලා දෙනවා SL mini boy මට කියන්න දෙයක් නෑ පුතේවා දිගටම channel එක කරන්න thank you SL mini boy SL mini boy කියලා දෙනවා ඔය ආස නැද්ද game ආස නෑ Free Fire නම් මම ආස නෑ ඒවා ගහලා ඔය ටැබ් බැහුනොත් එම මේ YouTube කරා මේකත් කරන්න එපාලු පස්සේ ආ දිනා විදිතා මාලනී කියලා කෙනා තියෙනවා ගෙදරින් බනින්නේ නැද්ද එහෙම බයිනවා ඉතින් මොකද්ද ඔය කැමරාවට කතා කරලා ඩක් තියනවද යනම් මම කී බලනවා MR ඩොගි එයාලා තිනවා ඔයා YouTube එකේ සල්ලි හොයනවද
ඔයාලට උදව් කරන කට්ටියකද YouTube එකෙන් සල්ලි හොයන්නේ නැහැ. ඔයාලට උදව් කරන කට්ටිය මට ගොඩක් කට්ටිය උදව් කරන ඉස්කෝලේ යාළුවෝ ඒ වගේ තව ගොඩක් කට්ටිය උදව් කරනවා. ගේමින් ඩොගී කියලා කෙනෙක් අහලා තිනවා. ඔයාට ගෙදරින් උදව් කරනවද? SL බයික් පිස්සා. මට කෙල්ලෙක් ඉන්නවද බෑ කියන්න බෑ අන්තිමට කියන්නම්. ඊට පස්සේ රවිශා ලක්ෂ්මී කියලා කෙනෙක් අහලා තිනවා. ඔයා වීඩියෝ කරන්නේ මොකෙන්ද? මම වීඩියෝ කරන්නේ ෆෝන් එකෙන්. ඔයගොල්ලෝ දැන් පුළු බලා සිටි අවස්ථාව මේක. මං කියන්නද මේ මොකද්ද මේ කට්ටිය ආලා තිබ්බා 3 දෙනෙක් දුක දාලා තිබ්බා මගේ 3 දෙනෙක් දුක දාලා තිබ්බා. මේ කෙල්ල කවුද කියලා අහලා තිබුණා හොඳේ. මේ කෙල්ලෙක්ගේ නම කියන්න පුළුවන් මේ මයි කෙල්ලගේ නම දැනගන්න මොනවද ඔයගොල්ලෝ? දැනගන්න මොනවද කියන්නකෝ. හරි එහෙනම් ඔන්න දාන්න. ඔන්න කියනවා අහගන්න හොඳේ. හොඳට අහගන්න. හොඳට අහගන්න. දැන් හොඳට අහගන්න. ආයෙ අහන්න බෑ හොඳේ කෙල්ල කවුද කියලා හොඳේ. මයි කෙල්ලගේ නම තමයි ආයෙ ඔන්න අයියෝ කියන්න මොනවද අනේ මට මේක. මගේ කෙල්ලගේ නම තමයි පඹය. හරිනේ? හරි නම දැනගත්තද? මගේ කෙල්ලගේ නම පඹය. පඹය. මගේ කෙල්ලගේ නම පඹය. හරිනේ. එහෙනම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාගේ වීඩියෝ එකට තියෙන අඩුපාඩු හරි මොනවා හරි දාන්න කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉදිරියට ගේන්නේ ඉන්න වීඩියෝ මොනවද මට මොන වගේ දෝනේ මොනවද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මම SL මිනි හීරෝ. හෝ පොඩ්ඩක් ඉන්න. ඔව් මට එක දෙයක් කියන්න අමතකුණානේ ඔයගලන්ට. මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඈ. subscribe නොකරන යන්න එපා හොඳේ. මොකද දන්නවද? අනිවාර්යෙන් bell icon එක all press කරලා තියාගන්න channel subscribe කරන්න. එහෙනම් මම ගියා. මම SL මිනි හීරෝ. අයියෝ කැමරාව ඔෆ් කරන්නකෝ. අයියෝ කැමරාව ඔෆ් කරන්න. ඔව් මම යනවා එහෙනම් බයි හොඳේ. එහෙනම් මං ගියා. ආයේ මොනවද ඉතින් බලන් ඉන්නේ යන්න. ගේ වැඩක් කරගන්න. ටීවී හරි බලන්න තේ එකක් හරි බත් එක කන්න බත් එක නොකෑවන්න. ආයේ බලන් ඉන්නේ යන්නේ කිව්වම. යන්න. හරි එහෙනම් මං ගියා ඈ.